ඇති අම්මට උටු යයි දරුට ට්‍රකක් පැන්න දෙවා ඔන්න ඉතින් ආයෙමත් සිම්බා අපි යන තරදු ගලුත් අන්ඩියට තෙල් ගහන්න යන්න 24 8:07 වෙලාව තරදුත් එහෙන් එනවා කිව්වා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අත් තෙල් ගහගෙන අපි හෙට උදේ පාන්දරම පිටත් වෙන්න තමයි හිතන් ඉන්නේ. බොයිස් අපි යන්න හදන්නේ තෙල් ගහන්න. දැන් සංගමිත්තේ ෂෙඩ් එකට පොඩ්ඩක් මෙහා ඉන්නේ. අපි යනවා තරදු එක්කන් එන්න හෙට උදේ පාන්දර කියන්නේ ඔව් හෙට උදේ පාන්දර 27 8යි කාලයි වෙලාව. ෆයිට් එකට බෝඩ් වල නෑ තාම. බෝඩ් නැහැ කිව්වේ එහෙන් 7ට තාපෑ භාගයක් විනාඩි 15ක් විතර තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පට් එක්සයිටඩ් කොහොමත් අවුරුද්දක් තිස්සේ නෑ දැන්. අපි දැන් යන් තෙල් ගහගෙන ගාමු එයාට වීඩියෝ කෝල් එකක්. බලමු මොකද තත්ත්වය කියලා. KDH පැදලා දැන් මේ චූටි ඇගඩාරයක් වගේ නිකන් සෙල්ලම් බඩුවක් වගේ. පොඩ්ඩක් අතට අර පුරුදුත් නෑ තාම. අර අපේ මූණ වගේ හිතාගෙන ඉන්නේ. සෙට් වෙන්නේ නෑ. මරුව බෑ KDH එකට වඩා නම් අර චූටි නිසා අර සෙල්ලම් බඩු වයිබ් එකක් තියෙනවා. මම සීට් බෙල්ට් දාලා නෑ පුරුද්දක් නෑ. අපි තෙල් ගහමු. යම් කාඩ් එක තියේ අපි ගහමු තෙල්. තවදලා ගෙදරින් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මම මේ 100 ලෙඩ වෙලයි කියලා 100 වෙක්කන් එන්න අපේ වාහනේ නැහැ කියලා 100 වෙක්කන් එන්න තමයි දැන් මේ ගේම ගහලා වාහනේ ගත්තේ. අරගෙන දැන් අපි තෙල් පොලි මින්න තෙල් ගහන්නේ. ඇත්තටම එක්කාගෙන තරිදු. අපි තරිදු එක්කාගෙන ඇවිල්ලා හෙට සුපිරි ෆුල් හැපනින් දවසක් නේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. හෙට තමයි ඒක තීරණය වෙන්නේ. සුපිරිම දවසක් යයි අහන්න දෙයක් නැත්. තන මොඩේ පේන්නේ ලයිට් ඔෆ් ෆුල් තියෙන ගැරිජ් වල තියෙන්නේ. කොහොමද අයියෝ තරදුගේ පොඩි මකර අවුල නැහැ. හොඳයි පිකප් හොඳයි වාහනේ. KDH එක වගේ හොඳයි. හොඳයි සුපිරි ගැම්මක් තමයි. ආයිබෝන් කියන්නේ අයිවා අස්සලාමලයිකුම්. හෙලෝ සෙට් එක මොකද වෙන්නේ? මං හිතනවා කට්ටිය ඔක්කොමලා හොඳින් ඇති කියලා. ඇත්තටම කිව්වොත් අපි ආයෙත් වීඩියෝ දාන්නයි හදන්නේ. හේතුව තමයි තව දවස් දෙකකින් ලංකාවට යනවා. ලංකාවට ගිහිල්ලා අනිවාර්යෙන් හොඳ වීඩියෝ ටිකක් එන්න ඕගොල්ලන් try එකක් දෙනවා. අපි අවුරුද්දෙන් විතර ඇත්තටම කිව්වොත් වීඩියෝ දාලා නැහැ. මොකද අපේ සෙට් එකම එක එක තැන් වල කට්ටියගේ වැඩ. මම දැනට ඉන්නේ ඩුබායි. මේ ඩුබායි මම මරීන වෝක් එකේ ඉන්නේ. ඒ තමයි පාත් එක. එතකොට වෙන්න වටපිටාව රෙසියල් හොටෙල් එක. එතකොට එතන යෝට් ඒ ටික තියෙනවා. මම මාර මට කියා ගන්න බෑ. මම මාර මේකින් ඉන්නේ. මොකද මම තව දවස් දෙකකින් ලංකාවට යනවා. මම යන්නේ අවුරුද්දකින් විතර. අවුරුද්දකටත් වැඩි. එහෙනම් සෙට් එක අපි අලුත් වීඩියෝකින් සෙට් වෙමු. යාළුවනේ බැගේජ් ටික බාර දුන්නා. බාර දීලා ඊට පස්සේ මම ඉන්න ෆ්ලයිට් එකට පෝස්ට් වෙන්න ඒගොල්ලෝ මෙට්‍රෝ එක ඇතුලේ තමයි ඉන්නේ. ලොකුවට වෙන්න තමයි. මෙට්‍රෝ එක ඇතුලේ තමයි ඉන්නේ. බැගේජ් ටික ඔක්කොම දුන්නා. දැන් ලගේජ් ටික විතරයි තියෙන්නේ. යන්නයි හදන්නේ. පිස්සුවක් ඒක තනිකර. බොයිස් චෙකින් වෙන්නයි යන්නේ. චෙකින් ඒරියා එකට බලමු මොකක්ද තත්ත්වය කියලා. අම්මට සිරි වෙලා දින්නේ මට නම් දැන්. කට්ටිය වැඩේ ඉවරයි. වඩින් ඉන්න යන්නේ. අවුලක් නැහැ. ෂේප් එක යනවා. බැගේජ් එකත් හරි. දැන් හෑන්ඩ් ලගේජ් ටිකත් හරි. ෆ්ලයිට් එක නගින්න යන්නේ. යනවා බොයිස්. වෙන්න එන්නයි හදන්නේ ලංකාවට. අම්බෝ ලයිට් එක නගින්නයි හදන්නේ. සෙල්ලම්
බොයිස් මහා පාන්දර වුණා. මහා පාන්දර දන්නේ අපි ඉන්නේ කලේගාන හන්දියේ බෝධිය ළඟ 3:45 වෙලා 46යි අද 28 ජූනි. අපි පඳුරක් දාන්න ආවේ. අම්ම කාසි ගොඩක් දුන්නා. කොළ වගේකුත් එක්ක මේ ටික මෙහෙම දාලා අපි යනවා චාලි මහත්තයව ගන්න. චාලි ආවා. උදේ රයිඩ් නැගිටලා ඉන්නේ කොල්ලෝ 4 වෙද්දී හරි ටයිමින් වලට අපි ඉන්න ලෑස්ති වෙලා අපි දැන් යන ගමන් ඉන්නේ. අපි වින්න දුවේ එන්ට්‍රන්ස් එක දානවා සිංගාලයක්. එහා පැත්තේ මාරට දැම්මේ නැති අතන කියලා පෙන්නුවා. අනේ උඹ කියන විමර්ශන මොන හොද්දවා වා අයියෝ පාර බලක් ඵලයක්. අර මෙතනින් දාලා ඉන්න මෙතන. ඔව් දාන්. මෙතනින් දාන්නේ. ඔය හැයින් දාන්න පුළුවන්. මෙතනින් ගිහින් බලහන් දැන් ඌ අපිට කිව්වේ බස් දාන පැත්තෙන් එන්නේ කියලානේ. ඔතනින් ගිහින් අන්න අතන මුල්ලට සෙට් වෙන්න බලහන් දැන් අපිට අරුව ගන්න යන්න වෙනෝනේ ආයි. ගෝතේ අස්තික්කන් ආවා. බොයිස් කට්ටිය අම්මෝ බැස්සා ඉවරයි පාමාරයි ඒන් නැග්ගා 11ට සවුට් එක 11 වුන්නේ 11 මාර වුණා. පොඩ බරක් වුණා පහ මාරයි බහිද්දි දැන් ඊට එළියට ගිහලා සෙට් වෙමු. පග්ගාර එක්කන් ඉන්න. අම්මට උඩු ය අන්දාරේ ඩොට එක අරුට ට්‍රැකප් පැන්න දෙවා. හරි අපි අරහි පොරේ දම්මා මට මේ සෝඩියා ඉන්ටර්නෙට් මේ මනුස්සයාට මේ කෝල් එක කරලා කස්ටම අවුලක් උන්නේ නැහනේ. මේ උන් කිව්වේ නැති දාන්න කියලා. හලෝ කට්ටිය අඳුරන එක්කෙනෙක් ඉන්නවා බලන්න. සීයනවද ඒ අන්න අරුට මාතර ඉස්සරහ නවත්තමක් කිව්වා. උද බලින්නේ ඌ පැදන් ආව එනකොට මබිල්ලෝගේ කාරේ පැදලා අඩ වාද ඌ පන්න ගත්තනේ පාරවයි ටික. ඒ කිව්වේ බම්බිල්ගේ දන්නේ ඉන්නේ මෙතනින් ගිහින් බොහොත් පොඩි කැම්බයක් ගාගෙන බබා උඩ හොමින් බලන්න කියලා. ඇහින්නේ විමර්ශන ඇහින්නේ ගානේ ගන්න. හා බබ ඒක ගන්න. මෙතනට ගන්න වෙන්න. ඒ අර බල්ලක් දාන්න මේ එකක් ගත්ත එහෙම තඩි මේ එකක්. මේ මන් ගන්න මේ දාන්න පුළුවන්ද? පුළුවන්. මේක ගන්න තාලි. අයියෙන් අල්ල ගනින් ඕක තමයි ඔක්කොම වටිනම දේවල් ටික තියෙන්නේ. මේකේ. හරි. මේක දැනෙන්නේ නෑ ඒක වගේ නේ. ඔබදී. ඉතින් ඉතින්. යා හුකා. මේ මොකද හිල් දෙක. යා. නෑවා
පට්ට සිස්ටම් සෙට් ලක්සසුවට පාට නෑ. උඹට පැනලා දින්නේ නෑනේ. මට නෑ මට තාම හිතාන්නේ මම ඩුබායි ඉන්නේ ලංකාවේ ඉන්නේ කියලා. නෑ අපි යන් ෂේප් එක බාප් පස්ස බලන්න ඵලයන්. හරි හරි KDH එක තරම් දිග නෑනේ. ලේසි ගන්න. අට කාලයි. ඇරලා ඉන්නෝනේ. අඩෝ. උඹට පැන්නනේ සුටු ගාලා. ඒ දැන් ඔබ ඩුබායි ගණන් හදන්නම මේ හොතේ LKR වලින් තියෙන්නද? නෑ තාම 200ක් බස් එකේ. ආ. ඒ 200යි කියන්නේ 1000 නෑ මේ 19000 ගණන් නේ. නෑ 9ද? ඔව් 18000. 17ක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ටැප් එක ගන්න වැටෙන්නේ නෑ ගන්න. ආ. අපතේ කට්ටිය යන ගමන් ඉල්ලේකද අපතේක් ඉන්නවා. ඊට වැඩිය හොඳයි. ආඩෝ අපතේ කියන්නේ මොකක් කියන්නේ මම. අපිව තමයි යකෝ. ඒ අපි අලුත් යාළුවෙක් ඉන්නවා. හයි කියනවා. හයි. එයා ළඟදී අපත ගන්න පටන් ගත්තී අපි එක්ක. ගස් කඩා යනකොට මේකට ගන්නවා ආනේ. අපි කොළඹනේ යන්නේ. ඇයි? කොහොමද කියලා? අල්ලගෙන බලේ උස්දයි. හවුස් නෑ මොකක්ද? ඇයි? උඹ දැන් ඔය මේ වද ඩිනර් එකද උඹේ ලන්ච් එකද ප්ලෑන් කරන්නේ? මොකක්ද කියලා? අපි හෙට යන් උදේ අර වැඩේට. රෑ වෙලා වටයක් දාලා ගෙදර යන්න. අපි කෑවා අපි යනවා. දිඩ්ඩා දිඩෙල් දිඩෙල් එළිය කඩේ ඉන්නම් ඒ පෝට් සිටි ගියාම අයියේ මොකෝ බැරි අපි ඕජි එක් ඉන්නේ අයි වාහනේ යතුරා දැන් බෑ කියලා කිය විමර්ශන පෝට් සිටි ඇවිල්ලා ඉන්නේ ටෙකිලා නෙමෙයි ඌට දැන් ඉන්නේ ගත්තා මොලාද අපි ආවා බොයිස් අපි ආවා shopping කරන්න කොල්ල රටේ දාන පූව තියෙනවා අන්න බලන්න 40% off කොකෝ වලට බං යාළුවනේ තවත් සුපිරි තවත් අසාර්ථක shopping කිරිල්ලක් උඹ තමයි හේතුව මම මොකද කරේ උඹ තමයි කිව්වේ උඹ තමයි ඔය බෝඩා බහස් දුන්නේ මේකෙන් ගනි කිව්වේ මේ බං බොරු කියන්න එපා තෝබ අයි මම ජපුරිට උඹට නෙමෙයිද ෆොටෝ එව්වේ මම මූඩත් ෆොටෝ එකක් යවුවා අඩෝ මොකද්ද ගත්තුයෝ මොනවද මම ගත්තා මට මොකක්ද ෆොටෝ එවුනේ යකෝ අද උදේ ෆ්ලයිට් එකෙන් මුඩ වවුචර් ආවේ කියලා ආවනේ අප්ඩේ ගිෆ්ට් වවුචර් අර දෙකද ඔව් ජීප්‍රොප් තියෙනවා සාර්ථක ලෙස අපි අසාර්ථක වුණා. අඩෝ අහුල් බම්. පොට්ටා යම මං කියන්නේ. යම. කම්. යාළුවනේ අපේ රට ඉන්න අනිත් එකාගේ ලොකු නඩුවකට යන ගමන් ඉන්නේ. පත්තු කරොත් නඩුවක් තමයි.
අඩු වාණ්ඩ ඇත්තින සුපිරියත් තමයි කරා අඩු 60ක් සීයනයි මේ අපි යනවා ඔයාලත් බලන් ඉන්න නඩුව මොකක්ද කියලා අපි ආවා කතරගම දේවාලේ මේ අයිය ගෙනාවල මට දීපන් හරි අපි ගෙනන ගොස්තුතින යාළුවනේ අපිත් එක්ක තව යාළුවෙක් යනවා කොබල සිම්බා අපි අඩෝ සෝසමලක් වගේනේ ඔයා ගන්න ඉන්න එපා. කොබලන් හලෝ මොන හංග යන්නේ? හලෝ ලැජ්ජා ඉන්නේ. හලෝ පස්ස උදේ ගන්න හලෝ සෝයන් මේ තව මේ රේගොඩ හැකටත්ත ගරි ගරි. විතර මුල්ල බලපන්. මේ හැලෝ මයිත්‍ර යාළුවනේ කොහොමද? අපි කොහොමද බල්ලෝ දන්නේ? ඈ ලිට්ට හොඳයිද බං අතට අහු වෙන්න හොඳට ඉන්නවද? මම දන්නවද? බල්ලා මේ ඌ අම්මට සිරින ජම්පයක් දාන්න හදන්නේ ඔව් මං ඌට මේ තරගන්න බැරුව ඉන්නේ මං අත්. විශාල කරදරයක් වුණානේ මේක. ඔව් කඩිය වගේ. කොට්ටාවල මචං. මේ එහෙනම් අපි මෙහෙම කෑවබන් මේ ඔහොම ගෙදරට දුන්න හොඳේ මේ කොළඹ ගියේ නෑනේ කොළඹ ගියේ නෑනේ කොතර කවුද නෑ යන්න එපා කිව්වා. යාළුවනේ කෑම ගන්න ආවා අපි බලමු කෑම ගන්නේ හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? අයියෝ කොහෙද බං යාළුවෝ කොහෙන්ද ගියේ මට බලතුන් මැරෙනවා. හැංගෙන තැනක් ඔයන්නේ යා බය වෙන්න ඉන්නේ. මේකෙකුට මම බය නැහැ. බල්ලව හලෝ චාරි වඩා ගන්න චුට්ටක් මම බල්ටි පටවනවා. ඇයි? තු කරේ නෑනේ 47යි 24යි 7. ඉලක්ටයක් වුණානේ බං ඔයා ගාල කොළඹ ඇවිල්ලා මොකද්ද ඔයාලට දැන් කියන්න තියන්නේ අඬ කොළවයි මේ වාහනේ බැටරි ෆුල් තියෙනවා ඌ කෝල් ආස කරන්නේ වල්ලි වගේ ඩිස්චාර්ජ් කරන්න ඌ නෑ කෝල් දහන් ටෙක්ස්ට් එකක් මේ කොට්ටාවේ මචන් එකට ඉන්න කියලා කොට්ටාවේ මේ මාකුඹුරේ මචන් කොට්ටාව තමයි කොට්ටා මචං ඔය අත දීපිය බොට්ට. හරිද කොහොම ඉන්නද රස්නේ ඇති අර ගැතු ඉඳලා. තරදු බල්ලෝ අපි කනෝ අන්න තරදු ඉන්න බල්ලු බලගෙන තරදු මොකද ඉතින් ටියුෂන් ඔයාලට දුන්න මේ දැක්ක දෙන කියලා වැඩක් නෑ කියන්නේ හොඳයි කියන එක මොකක්ද ඔයාලට හිතෙන්නේ මරාගෙන කනද නැහැ. අයියෝ බල්ලෙක් කරපු හරිය මට දාසරේ විශාල කරදරයක් වුණානේ මේක. පානේ මට අස් කරන්න යනවා කොහොමද අස් කරන්නේ සර්විස් කරන්න ඔබගේ 18 ටී සෙට් එකක් විනාශ කරලා තියෙනවා Oh, come on, man. මොනවද දන්නේ කොච්චර ගොඩ හදවත ගන්න නේද පොඩි දුරයි
ලයිසන් නැති එකෙක් වාහනේ පදින්නේ උට ලයිසන් නෑ ලයිසන් නෑ ලයිසන් ගෙදර තියෙන්නේ ඌ ලයිසන් එක ගෙදර තියලා පදිනවා තාල ඉස්සරහා ඉන්නවා බවුපුතිය අවිත් එක්ක ඉන්නේ අපි දැන් වැලිපැන්නට කිට්ටුවල ඉන්නේ තාටික දුරක් තියෙනවා බලමු අපි ආව වැලිපැන්නට තරදු ගියා පාටි බ්‍රේක් එකකට වස්සක් තියන්නේ පයි දන්නේ දැන් අපි ඔහොම ගෙදර අල්ලන්න හදන්නේ තරදු මං කිව්වා නිදා ගන්න කියලා පැත්තකට වෙලා නැත්තම් ඊට පස්සේ නිදි මරගාත ඔක්කොම චාලි දිදි ඔක්කොටම කලින් චාලි දිදි කෑව ගමන් චාලි දිදි රතාචාරයට දැන් රතේ බාර ගන්න වෙලා තින්නේ ආතල් තාම අරු නෑ Let's do this. යාළුවනේ තෙල් ගහන්න යන්නේ. රියදුරු මහත්තයා මාරු වුණා. රියදුරුවරු මාරු වෙනවා. මේ මැයි ගහයට අපි ගිලෙන්න Kenapa ya? මුස ජපුර ආදරේ තෙරුවන් සරණයි මට රැයට කෝල් එකක් ගන්න මට යන්න ගියාම කියලා අනේ ඇතියක් Kenapa ya? යන්න ගියාම කියලා